Hello everyone, welcome back to my YouTube channel. ඔයා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. අදම ඔයාලට කියලා දෙන්න හදන්නේ කොණ්ඩේ කනව තියාගන්නයි, කොණ්ඩේ දිගට වවා ගන්නයි, කොණ්ඩේ අනේක නතර කරන්නයි පුළුවන් ඔයිල් එකක් ගෙදරදීම හදාගන්න විදිහ. මේක නිකම් ඔයිල් එකක් නෙමෙයි. කොණ්ඩේ මුල් වලට පෝෂණය දෙන සම්පූර්ණ ප්‍රතිකාරයක්. වීඩියෝ එකේ අවසානයේ මම කියලා දෙනවා මේක ගොඩක් කාලයක් තියාගන්න පුළුවන් විදියට හදාගන්න ක්‍රමය. ඒ නිසා වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. අපිට මේ තෙල් එක හදන්න වදමල් ඕනේ වෙනවා. ඊළඟට ඇලෝ වේරා ඕනේ වෙනවා. උළු හාල් ඕනේ වෙනවා. කරපිංචා ඕනේ වෙනවා. එඬරු තෙල් ඕනේ වෙනවා. විටමින් E ඕනේ වෙනවා. පොල් තෙල් ඕනේ වෙනවා. අපි දැන් ඔයිල් එක හදන්න යමු. මුලින්ම අපි භාජනයක් රත් වෙන්න තියලා ඒකට පොල් තෙල් ටික එකතු කරගන්නවා. ඔයාගේ කොණ්ඩේට අවශ්‍ය ප්‍රමාණයට පොල් තෙල් එකතු කරගන්න. ඊළඟට අපි හොදලා තෙත මාත්තු කරගත්ත වදමල් ටික මේකට එකතු කරනවා. ඊළඟට කෝමාරිකා ටිකත් එකතු කරගන්නවා. ඊට පස්සේ හොදලා තෙත මාත්තු කරගත්ත කරපිංච ටිකත් එකතු කරගන්නවා. දැන් අපි උළුහාල් ටික එකතු කරගමු. ඔයාට මේ තෙල් එක සතියට 3 වතාවක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ එඬරු තෙල් වලින් මේ සැහැන්දක් එකතු කරගන්නවා. රැට හිස් කපලේ ගාලා ඇඟිලි තුඩු වලින් විනාඩි 10ක් මසාජ් කරන්න. මේ විදිහට මාසයක් කළත් කොණ්ඩි ගැලවෙන එක පාලනය කරගන්න පුළුවන්. දැන් මේක රත් වේගෙන යනකොට මෙන්න මේ වගේ තමයි පේන්නේ. මෙන්න මෙහෙම පේනකොට බුබුලු දානකොට ඔයාලට පුළුවන් මේක බා ගන්න. ලිපෙන් බාගෙන නිවෙන්න ඇරලා අනිවාර්යයෙන්ම වීදුරු බෝතලයකට මේ ටික පෙරා ගන්න. ප්ලාස්ටික් බෝතල් වල දැම්මොත් කල් තියාගන්න බෑ. මේ විදිහට පෙරාගෙන අවසානයේ මේ විටමින් කරල එකතු කරගමු. ඔයාලා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ දෙයක් මේක කල් තියාගන්න ඕන නම් ඔයා ගන්න මේ වීදුරු බෝතලේ වතුර තියෙන්න බෑ. අනිවාර්යෙන් කලින් හොදලා වේලලා අරගන්න ඕනේ. ඒ වගේම පාවිච්චි කරන හැඳිවල කිසිම මේ පාවිච්චි කරන උපාංගයක වතුර තියෙන්න බෑ. එහෙම තිබ්බොත් කල් තියාගන්න අමාරුයි. අපි මේ තෙල් එක වීදුරු බෝතලයකට දැම්මට පස්සේ අවුව නැති සිසිල් තැනක තියාගන්න ඕනේ. මේ වදමල් වලින් තමයි ඔයාලට කෙරටින් පෝෂණය ලබා දෙන්නේ. ඉස්කබලේ තෙතමනේ රඳා පවත්ව ගන්න කෝමාරිකා උදව් වෙනවා. කොණ්ඩේ ගැලවෙන එක ක්ෂණිකව පාලනය කරන්නයි, අලුත් කෙස් ගස් වවා ගන්නයි උළු හාල් උදව් වෙනවා. කරපිංචවල විටමින් B සහ ප්‍රෝටීන් පිරලා තියෙන නිසා කොණ්ඩේ අකලට පැසෙන එක වළක්වලා කළු පාට කරනවා. එඬරු තෙල් වලින් ඝනකම වැඩි කරද්දී පොල් තෙල් වලින් පෝෂණය මුලටම අරගෙන යනවා. ඉතින් මෙන්න මේ විදිහට තෙල් එක හදාගෙන ඇප්ලයි කරන්න තමයි තියෙන්නේ. සෙම තියන අයට පුළුවන් මේක දවල් කාලයේදී ඇප්ලයි කරගන්න. මෙන්න මේ විදිහට ඇප්ලයි කරන්න ඕනේ. මම නම් මේක ඇප්ලයි කරද්දී පුළුන් කෑල්ලෙන් තමයි ඇප්ලයි කරන්නේ. ඔයාලට ඕනේ නම් අතින් උනත් පුළුවන්. හැබැයි පුළුන් කෑල්ලෙන් ඇප්ලයි කරද්දී හිස් කබලට හොඳට වදිනවා. එතකොට කොණ්ඩේට හොඳයි. හිස් කබලේ මේ විදිහට ගානවා වගේම හොඳ මසාජ් එකකුත් දෙන්න. ඒ වගේම කොණ්ඩේ අග කොටසෙත් හොඳට ගා ගන්න. ඉතින් මේක ඔයාගේ යාළුවන්ට ෂෙයා කරන්න. පස්සේ ආපහු බලන්න ඕනේ නම් මේක සේව් දාලා තියාගන්න. ඔයා මේ ඔයිල් එක දවස් 15ක් පාවිච්චි කරලා ඔයාට ලැබුණු වෙනස කොහොමද කියලා මට කියන්න. තවත් මේ වගේ ලස්සන වෙන රහස් දැනගන්න ආසයි නම් අපේ channel එක subscribe කරලා තියාගන්න.